ආයිබෝවන් වින්ඩි වයිබ්ස් YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ස්කූල් එකෙන් පස්සේ අපි මේ බෝපත් ඇල්ල බලන්න ආව පළවෙනි වතාව. බෝපත් ඇල්ල කියලා නම වැදලා තියෙන විදිහකින් ආයි කියන්නත් දෙයක් නැහැනේ. බෝ කොලයක හැඩයක් තියෙන හින්දා. ඉතින් අපි දැන් මේ ආව දවස්වල වතුර නම් ලොකුවට නැහැ. ඒ කියන්නේ වැස්ස කාලෙක නෙමෙයි. අපි හොද්දට පායන කාලෙක තමයි මේ ගියේ. ඒ හින්දා වතුරත් ලොකුවට නැහැ. ඉතින් මේ වගේ දවසක ආවොත් එහෙම තියෙන හොඳම දේ තමයි අපිට බෝපත් ඇල්ල කිට්ටුවටම යන්න පුළුවන්. දැන් ස්කූල් ට්‍රිප් එකකින් වගේ ආවොත් එහෙම අපිට ඔය බෝපත් ඇල්ල චුට්ටක් අර ඈතින් මේ පඩිපෙළ ගාවට වගේ ඇවිල්ලා පෙන්නලා එකන් යනවා. ඉතින් ෆැමිලි ට්‍රිප් එකකදී මේ වගේ වැස්ස නැති දවසක ආවොත් එහෙම අපිට කිට්ටුවටම ගිහිල්ලා බලන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න වැස්ස වැඩි කාලෙක ඔයගොල්ලෝ ගියොත් එහෙම මේ දේ කරන්න කවදාවත් යන්න එපා. ඉතින් මම ඔයාලට කිව්වේ නෑනේ අද අපි මේ කොහෙටද ආවේ කියලා. අද අපි මේ ආවේ දියතලාවට. දියතලාවේ ආමි කැම්ප් එකෙන් හදලා තියෙනවා මේ විදිහට නිවාඩු නිකේතන. ඉතින් අපිට chance එකක් හම්බුණා මේකක ඉන්න. ඉතින් අපි one night එකක් තමයි ඉන්න බලාගෙන ආවේ. හරිම ලස්සනයි මෙතන. හොඳ view එකක් තියෙනවා. මේකේ බෙඩ්රූම් 3ක් තිබ්බා. මේ බෙඩ්රූම් 3ම මට මතක විදිහට ෆැමිලි බෙඩ්රූම් 3ක්. ඉතින් ඒ කියන්නේ ෆැමිලි 3කට විතර ඇවිල්ලා ඉන්න පුළුවන්. ඉතින් අපේ නම් එච්චරම හිටියේ නැහැ. ඒ වුණාට ඉතින් අපි ඇති වෙනකද අපි මේක සම්පූර්ණයෙන්ම ගත්තානේ. ඉතින් අපිට ඕන තරම් මෙතන පිණුම් ගහන්න තරම් ඉඩ තිබ්බා. පෙලක් වෙලාවට මේ වගේ තැන්වල කොමන් බාත්රූම් තියෙනවා. හැබැයි මේකෙදි නම් අපිට හැම රූම් එකකටම ඇටච් බාත්රූම් එක තමයි තිබ්බේ. මම අපිට මේ chance එක අරන් දුන්න අක්කට අයියට ඒ වගේම ආන්ටිට ටැග් කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් ඇත්තටම එයාලා හින්දා තමයි අපිට එතනට යන්න හම්බුනේ. අපි නැත්තම් එහෙම තැනක් ගැන දැනගෙන හිටියෙත් නැහැ. එයාලා හින්දා තමයි දැනගෙන ඉතින් අපිට ඒ තැනට යන්න හම්බුනේ. අපි දැන් මේ ඉන්නේ දියතලාවනේ. ඉතින් ඕගලන්ට දියතලාවට આવොත් එහෙම ඔයාලට යන්න තැන් ගොඩාක් තියෙනවා. ඉතින් ගතොත් එහෙම නයිනාච් ඒ වගේම කුබල්වල භාවනා මධ්‍යස්ථානය ඒ වගේම ලිප්ටන් සීට් ආයි ඇඩිෂනල් බංගලෝ එක ඉතින් ඔය වගේ යන්න තැන් කීපයක්ම තියෙනවා. ඉතින් දැන් අපි මේ යන්නේ නයිනාච් බලන්න. අපි මීට කලින් නයිනාච් බලන්න ගිහිල්ලා නැහැ. මේ තමයි අපේ පළවෙනි පාර. නයිනාච් බල්ලි ඉවර වෙලා ඉතින් අපි ආයිත් අපි ඉන්න තැනට ආවා. දැන් ඉතින් වොෂ් එකක් දාගෙන අපි මේ යන්නේ ඩිනර් එක ගන්න. ඩිනර් එක ගැන කතා කරොත් එහෙම මෙතන ඉන්නවා කුක්ලා. ඉතින් ඔයාලා මොන හරි කැමති දෙයක් ඔයාලා ගෙනවොත් එහෙම එයාලට කියලා හදව ගන්න පුළුවන්. දැන් මේ දෙවෙනි දවසේ උදේ ඉතින් මේ ඔයාලා දකින්නේ උදේ අපේ කාමරේට පේන view එක. ඊයේ හරියට මට ඔයාලට පෙන්වන්න බැරි වුණානේ. මම මේ රෑත් එළියට ගිහිල්ලා මෙතන වීඩියෝ එකක් ගත්තා. ඒ වුණාට ඒක හරියට ඉතින් රෑනේ පේන්නේ නැහැ. ලයිට් උත් නැහැ ඉතින්. ගස් කලන් වැඩිනේ. ඉතින් ඒ හින්දා හරියට පැහැදිලි නෑ. ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් උදේට කොහොමද මෙතන පේන්නේ කියලා. ඉතින් හරිම ලස්සනයි. කඩු අලල්ලක්ම පේනවා. ඉතින් ඇත්තටම හපුතලේ කිව්වහම ඉතින් සම්පූර්ණයෙන්ම කඩු වලින් ආවරණය වෙලා තියෙන්නේ. ඔයාලා දියතලාවට આવත් එහෙම ඔයාලට දියතලාවට එන ගමන් දකින්න පුළුවන් ලස්සන ෆයිනස් කැලයක් මැදින් තමයි ඔයාලට ඉන්නත් තියෙන්නේ. දැන් අපි මේ යන්නේ මන්දාරම් නුවර. ඉතින් දියතලාවේ ඉඳන් මන්දාරම් නුවරට යද්දී ඔයාලට මේ විදිහට වගාවනුත් බලා ගන්න පුළුවන්. ආයන කාලෙට ඔයාලට ඒ විදිහට බලා ගන්න පුළුවන් වුණාට වහින කාලෙට ඔයාලා આવොත් මේ විදිය තමයි. අපි දැනට මන්දාරම් නුවර දෙපාරක් ගිහින් තියෙනවා. ඉතින් ගිය දෙපාර තිබ්බේ දෙවිදියක්. ඉතින් ඔයාලා කලින් දැක්කේ අපි පායපු කාලේ ගිය වීඩියෝ එකක්. දැන් මේ ඔයාලා දැක්කේ
අපි වහින කාලෙක් ගත්ත වීඩියෝ එකක්. ඉතින් ඔයාලත් ඒ විදිහට ගියොත් ඔයාලටත් ඔය විදිහටම බලා ගන්න පුළුවන්. මන්දාරම් නුවරට යන පාරේදී ඔයාලට බලා ගන්න පුළුවන් විශේෂම දෙයක් තමයි මේ විදිහට හෙල්මලු ක්‍රමයට වගා කරපු තැන් ගොඩාරියක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ විදිහට යන පාරේ දියැලි තියෙනවා. මන්දාරම් නුවරට එනකොට ඔයාලට දියැලි ගොඩාක් හම්බෙනවා. ඉතින් අපිට හම්බුණා ඒ කියන්නේ දියැලට මෙහෙන් දියැල අපි බලන්නත් ගියා. ඊට මෙහෙන් හදලා තියෙනවා පාරට අයිනට වෙන්න මේ පීලි දාලා. මේ ඉතින් අපි මේ පීල්ලකින් ආගෙන කරගෙන දැන් මේ අපි යන්න හදන්නේ කොළපතනැල්ල බලන්න. මේ බලන්නදී ඉතින් මන්දාරම් වලට යන ගමනේදී අපිට හම්බුනේ කවුද කියලා. අපි මේ ගමන පටන් ගන්නකොටම තියෙනවා මෙතන පල්ලෙහා ගයක්. ඉතින් මෙතන තමයි මෙයාව හදන්නේ. ඉතින් දැන් මෙයා මේ වීඩියෝ කරනවට කැමති නෑ ළමයි. ඒ හින්දා තමයි ඔය ටිකක් දගලන්නේ. මං ඉතින් චුට්ටක් විතර වීඩියෝ කරලා ආයි ඉතින් ඈත්තුවා. ඔයාලා පායන කාලෙක වගේ ගියොත් එහෙම හරිම ලස්සනට කොළපතන ඉන්නට යන පාර මේ විදිහට මල් වැවිලා තියෙනවා. ලස්සනට බලා ගන්න පුළුවන්. ඔගොල්ලෝ වහින කාලේ ගියොත් එහෙම මේ කිසිම දෙයක් බලා ගන්න හම්බෙන්නේ. අපි දෙවෙනි පාර ගියේ මම ඔයාලට කිව්වේ අපි වහින කාලේ ගියේ කියලා. එතකොට නම් ඉතින් මෙච්චර ලස්සන නැහැ. කොළපතනැල්ලේ නම් වතුර හොඳට තිබ්බා. දැන් මේ කාලේ අපි යන දවසේ නම් එහෙම ලොකුවට වතුර තිබෙන්නේ නැහැ. වහින කාලේ ගියොත් ඇල්ලේ වතුර තියෙනවා වුණාට අර ලස්සනක් නැහැ එහෙම ලොකුවට. ඔයාලා මේ වගේ කාලේ ගියොත් ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඔන්න ඔය තියෙන්නේ කොළපතනැල්ල. ඉතින් ළඟට ගිහිල්ලා බලනවට වඩා ඈතින් බලනකොට තමයි හරිම ලස්සනට පේන්නේ. ළඟට ගියාම ඉතාලම පොඩි ප්‍රමාණයක පේන අච්චර ලොකුට උස්සට පේන්නේ නැහැ. ඈත ඉඳන් බලනවා තරම්. කොළපතනැල්ල ගාවේ මං අදට වීඩියෝ එක නවත්තනවා. ආයෙත් තවත් දවසක අලුත් චාරිකාවකින් හම් වෙනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, මේ වීඩියෝ එක like කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක ගැන comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.